ඇඟ හදන විද්‍යාව කියලා කියවන ගොඩක් දේවල් ඇත්තටම ප්‍රායෝගිකව සාමාන්‍ය කෙනෙකුට සාර්ථක නැහැ. උදාහරණයක් විදිහට දෙකක් ගමුකෝ. RIR reps in reserve. ඔයාගේ වාර කීයක් ඉතුරු කරලා ඔයා තියාගෙන ඉන්නවද? ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ මහන්සි වෙන්න පුළුවන් ප්‍රමාණය 10යි කියලා දීලා ඒකෙන් 8ක් පාවිච්චි කරලා සෙට් එකක් කරනවා වගේ කතාවක් නිකන් එහෙම අපි දැන් හදා ගන්න පුළුවන් අපිට. ඉතින් එතකොට මේ මනින එක ඔයාගේ ඔළුවෙන්නේ කරන්නේ මනගන්න. එතකොට ඔයාට දැනෙන විදිහට තමයි මනින්න වෙන්නේ. එතකොට ඔයාට දිනපතාම එකම ප්‍රමාණයට නෙමෙයි වෙහෙස දැනෙන්නේ. ශාරීරික තත්ත්ව, මානසික තත්ත්ව සහ පරිසර තත්ත්ව බලපානවා ඔයාගේ මොළයේ ගන්න තීරණවලට. ඊළඟට ශරීරයේ පවතින ශක්තිය ප්‍රමාණය ඔයාගේ හෝමෝන මට්ටම, ශාරීරික, මානසික, පරිසර තත්ත්වත් එක්ක තමයි බලපාන්නේ මේ එසවීම කරන්න. එතකොට RIR ඊළඟ ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් ක්‍රමානුකූලව බර වැඩි කරගෙන යන්නේ. සතියකට කිලෝ 2කමාරක් ආතතිය වැඩි කරගෙන යනවා කියන්නකෝ. ඉතින් ඕක හැමදාම හරියටම සතිය අහවල් දිනේට මෙච්චරක් වැඩි කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ නෑ හැම විටම. මොකද අර ඉස්සෙල්ලා කියපු කාරණාම හේතු කරගෙන ශාරීරික, මානසික, පරිසර තත්ත්වවල බලපෑමත් එක්ක අපි සමහර විට මේ වැඩි කරන දවසේ හොඳින් ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. වැඩි කරාට පහුවදාට අපේ ටෙස්ටොස්ටරෝන් මට්ටම පහළ වැටිලා යම් කිසි විදිහකට ශක්ති මට්ටම අඩු වෙලා තිබුණොත් අර වැඩි කරපු බරෙන් කරන්න ගිහලා අනතුරක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ. එතකොට 100% ප්‍රායෝගික දේවල් නෙමෙයි මේ RIR. එතකොට ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියන සංකල්ප. හැබැයි මේ වයින් අපි ගත යුතු දේවල් තියෙනවා. මේවා බොරු නෙමෙයි. මේවා නිවැරදි ඇත්ත කතාවල්. නමුත් ප්‍රායෝගික නැහැ. ඒක අපි මතක තියාගන්න ඕනේ. ක්‍රීඩකයෙකුට ගොඩක් දුරට මේවා අදාළ වෙනවා. ඒත් 100%ක්ම නෙමෙයි. නමුත් ක්‍රීඩකයෙක් වෘත්තීයමය වශයෙන් මේක කරනවා නම්, ඒ කියන්නේ ව්‍යායාම කරනවා නම් එයා වෘත්තීයමයයිනේ. ඒකට එයාගේ රස්සාව ඒක. කනවා, බොනවා, නිදා ගන්නවා හරිම පැටර්න් එකකට, ක්‍රමයකට. එතකොට එයාට පුළුවන් වෙන්න ඉඩ තියෙනවා සාමාන්‍ය කෙනෙකුට වඩා හොඳට පුහුණුවටම කැප වෙලා කරන්න. අන්න එතකොට ඒත් එයාටත් 100%ක් මේ தত্ত্ব නෑ. මොකද පරිසර தত্ত্වයෙන් වෙනස් කරන්න බෑනේ. ඉතින් ඒකයි වැඩි. ස්ටිරොයිඩ්ස් ගන්න කෙනෙකුගේ ශාරීරික තත්ත්වය බොහෝ දුරට ශක්තිමත්ව දිගට පවත්වා ගන්න පුළුවන්. මොකද බාහිරින් අපි ඒවා ටික ලබා දෙන හින්දා. සාමාන්‍ය කෙනෙක් කරන්න යනකොට එයාට ගැටලු ඇති වෙනවා. ඉතින් ඔය විද්‍යාත්මකයි කියලා කතා කරන සංකල්ප 100%ක් ප්‍රායෝගිකව ගන්න යන්න එපා.